ඔබතුමාලාගේ යටතේ හැකවරුන් හැක කරාට පස්සේ ඒකේ වගකීම ආණ්ඩුව දැන් මෙතුමා ගත්තානේ පැහැදිලිවම. එතකොට ඒක ජනතාව මත පැටවෙනවා කියලා එතුමා කිව්වේ නෑ. නෑ ජනතාව නැත්තම් කාගේ මතද පැටවෙන්නේ? කාගේ කියන්නකෝ ගෙදරින් ගෙනලා දෙන්නද කොහෙන් හරි? ගෙදරින් ගෙනලා දෙන්නේ හරි කා මතටද පැටවෙන්නේ කියන්නකෝ ජනතාවට නැත්තම්. ජනතාව මත කිසි ලෙසකින්වත් ඒ බර පැටවෙන්නේ නැති බව. නැත්තම් කොහෙන්ද ගේන්නේ සල්ලි? ඒ ඩොලර් ගණන් හොරකම් කරපුවා කොහෙන්ද දාන්නේ? කොහෙන්වත් තාම විමර්ශන අවසන් නැහැ නේද? ඒ කියන්නේ බොරු කියන්නත් එපා. ජනතාව මතට ඒ බර පැටවෙන්නේ නැත්තම් ජනතාව පීඩනයට ලක් වෙන්නේ නැත වෙන කවුද? අපි බදු ගෙවන මේ වෙලාවේ රටේ ඉන්ධන මිල ඉහළ විමර්ශන කටයුතු අවසන් වෙනකන් ඉමු. විමර්ශන කටයුතු යනවා. ඒකේ එහෙම ජනතාව නොමග යවන්නේ නැහැ. ජනතාව නොමග යවන්නව නෙමෙයි. ඒ කියන්නේ ජනතාව නොමග යවන්නව නෙමෙයි. වැරදි කතාවක්. නෑ ඔයා ඔබතුමා වැරදි කතාවක් කිව්වේ. ඉන්ධන මිල ඉහළ යාම 144ක් 48ක් තියෙන තත්වයක නිසා තමයි සියලු භාණ්ඩවල මිල ඉහළ යාමක් තියෙන්නේ. ඒක ඇත්ත. මොකද්ද දෙන සහනය කියලා මං අහුවා ඊට පස්සේ. සහනය රජය මේ වෙලාවේ ලංකාවේ මෙතෙක් පහළ වූ ඕනෑම රජයකට සාපේක්ෂව තත්ත්වය කළමනාකරණය මෙන්න හොඳ මට්ටමක්.